මිලෙන් වැඩි වුණාට ඉලෙක්ට්‍රික් කාර්ස් වල බෙනිෆිට්ස් උත් තියෙනවා. අද වින්ටර් එක වුණාට ලස්සන දවසක් හොඳට ඉර පායලා අපි යන ගමන් කතා කරමු. උදාහරණයක් විදිහට රනින් කොස්ට් එක අඩුයි. මේ මගේ වාහනේ කිලෝවොට් 100ක බැටරි එකක් තියෙනවා. ඒක charge කරන්න මට කොස්ට් එන්නේ පවුන් 10ක් වගේ. ෆුල් charge එකෙන් අඩුම ගානේ හැතැම්ම 200ක් drive කරන්න පුළුවන්. ඉතින් එහෙන් බැලුවාම එක හැතැම්මකට කොස්ට් එක වෙන්නේ පෙන්ස් 5ක් වගේ මුදලක්. ලංකාවේ වලින් බැලුවොත් රුපියල් 20ක් වගේ. ඉතින් මේ හා සමාන පෙට්‍රල් හෝ ඩීසල් කාර් එකක් දෙගුණයක් හෝ තුන්ගුණයක් කොස්ට් වෙනවා එක හැතැම්මකට. මගේ පැත්තෙන් බලද්දි වැදගත්ම දේ නම් පරිසර හිතකාමී බව. මොකද ඔයා පෙට්‍රල් හෝ ඩීසල් කාර් එකක් වගේ ෆියුල් බර්න් කරන්නේ නැහැනේ. ඉතින් පිට කරන විෂ වායුන් බොහොම අවමයි. ඒ නිසා ඔයා ඉලෙක්ට්‍රික් කාර් එකක් drive කරනවා නම් ඔයා පරිසරය රැක ගන්න උදව් වෙනවා. ඉලෙක්ට්‍රික් කාර්ස් more comfortable. එන්ජින් එකක් නැහැනේ. හරිම quiet ඇතුලේ සහ ගැස්සීම් පැද්දීම් සෑහෙන අඩුයි. ඉතින් බොහොම ස්මූත් රයිඩ් එකක් ගන්න පුළුවන්. ඔයා ඉන්න රට අනුව ඔයාගේ ගවර්න්මන්ට් එක සමහරක් වෙලාවට මේ tax efficient programs run කරනවා. ඒ නිසා ඔයා tax payer කෙනෙක් නම් ඔයා ගෙවන cost එක යම් මුදලකට අඩු කරගන්න ගවර්න්මන්ට් එක අවස්ථාවක් දෙනවා.